Welcome to Empire Trader BTC update එකට BTC සහ මම gold update එකක් දෙනවා. Okay. මෙන්න මේකයි දැන් කතන්දරේ guys. හරිද? simple method එක අපි trade කරන්නේ ඔයාලා දන්නවා මම trade කරන්නේ 1 hour සහ 4 hour and 1 day chart. Okay. SMC සහ trend line support and resistance. That's it. මෙන්න මේකයි guys දැන් කතන්දරේ. Okay. high time frame එකේ මෙන්න මේ trend line එක මං කිව්වා break කරොත් BTC pump වෙනවා guys ආයේ කාටවත් නවත්තන්න බැරි වෙන්න okay අපි මෙතනින් trade එක ගත්තා guys මම Telegram එකේ share කරලා තියෙන්නේ මෙන්න මේ trade එක අපි ගත්තේ okay 100k ඉඳලා okay අපේ target එක තිබ්බේ 107k එකට okay අපේ target එක තිබ්බේ 107k එකට 7k pass කරලා 110k මං කිව්වා හෝල් කරන් ඉන්න කියලා. ඕකේ. දැන් අපි BTC අලුත් ට්‍රේඩ් එකක් එනකම් බලන් ඉන්නවා. මෙයාගේ pull back එක 108k නැත්නම් 109k. ඕකේ. pump and ආය ඔයගොල්ලන් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. ඔයාලට පේනවා 1 hour chart එකේ SMC මේක ටච් කරලා තියෙන්නේ. මං කිව්වා මෙන්න මේ ට්‍රේඩ් එක හරියටම okay මෙන්න මෙතනින් break වුණොත් එහෙම 1 hour chart එකේ මේක pump වෙනවා okay අපි 100k ඉඳලා අපි trade එක අරන් තින්නේ guys මෙන්න මෙතන sniper entry එක ඔයාලට පුළුවන් Telegram මගේ channel එකේ join වෙන්න අපි දැන් බලමු මේක scenario එක මෙන්න මේකයි කතන්දරේ guys මෙන්න මේකයි කතන්දරේ okay මේ තියෙන්නේ break එක මං කිව්වා ට්‍රේඩ් එක හෝල් කරන් ඉන්න කියලා මේක තමයි ට්‍රෙන්ඩ් ලයින් එක 1 hour chart එකේ okay 1 hour chart එකේ ට්‍රෙන්ඩ් ලයින් එක දැන් ඉතින් guys මෙයාගේ හරිද මෙයාගේ තව 6 එකට යන්න තියෙන තව පොඩ්ඩයි 112k කියන්නේ 112k okay මෙන්න මෙතනට හරිද මෙන්න මෙතනට යට යන්න තියෙන්නේ මෙන්න මෙතනට ඕකේ අපි දැන් pull back එක යනකම් බලන් ඉන්නවා මොකද අපේ target එක hit කරා ඕකේ අපිට පුළුවන් hold කරන් ඉන්න දැන් අපි අලුත් target එක යනකම් බලන් ඉන්නේ ඔයාලා පේනවා SMC වලින් බැලුවොත් එහෙම SMC fair value gap එකක් ගහලා තියෙනවා 108 හරිද fair value gap එක මෙන්න මෙතන තමයි අපි එනකම් ඉන්නේ හරිද 108යි 500 entry එකක් ගන්න පුළුවන් ඕකේ අපි 1 hour chart එකෙන් බැලුවොත් යා 109ටත් ඇවිල්ලා ඕකේ 109 මෙන්න මේ fair value gap එක මෙයා pull back එකක් ඇවිල්ලා pump වෙන්න පුළුවන් 109ට වගේ ඇවිල්ලා 109 ඕකේ ඔයාලට ඕනෙම නැල බලන් ඉන්න පුළුවන් මම limited entry එකක් දාලා තින්නේ 108k වලට ඕකේ නැත්තම් මෙතනින්ම දැන් මෙයා pull back එක ආවට පස්සේ okay මෙන්න මෙතනට වගේ okay 109 okay 10 මෙන්න මෙතනට වගේ okay අපි නම් trade එක entry එකක් කියලා ගන්න ඉන්නවා මෙන්න මේ හරියට ආවට පස්සේ okay මෙයාගේ pull back එක okay stop loss එක ලොකු stop loss එකක් දාන්න වෙනවා swing trade එක හැටියට 104k මෙන්න මේක තමයි swing trade එකේ update එක okay swing trade එක update එක stop loss එක මෙන්න මේ වගේ දාන්න වෙනවා 104යි 500 හරිද මෙන්න entry zone එක 110 okay 110 109 last 108යි 500 okay first target 114 okay මෙයා pump වෙනවා guys 123ට hopefully අපිට ඉතින් ඒවල petition කරන්න බෑ financial advice නෙමෙයි මේක okay learning purpose එක විතරයි BTC ඔයාලට පේනවා heat map එකේ මම කිව්ව විදිහට මෙන්න මේ හරිය තමයි liquidity zone එක තිබ්බේ okay මෙන්න මේ හරිය දැන් එයා ඒක liquidity grab කරා තව ටිකක් තියෙනවා මෙන්න මේ ටික okay ඔයාලට පේනවා මම මේ ඉන්නේ මම 2 weeks වල chart එකේ okay මම ඉන්නේ 2 weeks වල chart එකේ okay swing trade වල සාමාන්‍ය බලන්න එහෙම okay
මේක තමයි ඇවිල්ලා 1 month chart එක. මම ඔයගලන්ට කිව්වා මේක පම්ප් කරනවා කියලා. ඕකේ. මම සිග්නල් එකක් දුන්නා. මෙන්න මේ හරි. මෙන්න මේ වගේ ඇවිල්ලා මෙයාගේ මෙන්න මේ වගේ දුරක් මෙන්න මෙතනටත් යන්න ඕනේ. ඕකේ. මෙන්න මෙතන ඉඳන් බැලුවොත් ඔයාලට පේනවා ඒ දුර. ඕකේ. 123ට වගේ. ඕකේ. මෙන්න මේ වගේ දුරක් යන්න ඕනේ මෙයාගේ බුල් රන් එක. බුල් රන් එක මේ වගේ දුරක් යන්න ඕනේ. ඕකේ. සුපර් earn එක මේ දැන් ඉන්නේ guys BTC 70k වලින් කවුරු හරි buy කරලා තියෙනවා නම් ඔයාලට පේනවා මේ සිග්නල් එක 1 month chart එකේ 1 month chart එකේ 75k. ඕකේ. මෙතන තමයි ටච් කරේ. ඔන්න ඔක තමයි කතන්දරේ guys. ඕකේ. මෙන්න මේ වගේ දුරක් යන්න ඕනේ. අපි දැන් බලමු 1 hour chart එකට ගිහිල්ලා 1 hour chart එකේ fair value gap එක වලට පේනවා. ඕකේ. දැන් අපි ඉන්නේ අපේ 1 day chart එකේ guys 6 high එකට තව ටිකයි තියෙන්නේ. වලට වෙනවා මේ candle එක super candle එක හරිද? super candle එකක් මේක. හරිද? මේ බලන්න zone එක. හරිද? fair value gap හරියටම අපි ගත්ත trade එක 100k ඉඳලා super earn එකක් super earn එකක්. ඕකේ. අපි sniper entry එකක් ගත්තේ මෙතනilla. ඔයාලට පේනවා මෙතනilla pivot point එකට touch කරලා තියෙනවා guys 4 hour chart එකේ. මේකත් එක prediction එකක්. ඕකේ. අපිට entry එක ගන්න 4 hour chart එකේ super earn එකට sniper entry එකට until ඔයාලට පුළුවන් දැන් hold කරන් ඉන්න trade එක buy එකේ ඉන්නවා නම් 4 hour chart එකේ pivot point එක touch කරනකම්. ඕකේ. කිසිම දෙයක් ඕනේ 4 hour chart එකේ. හේතුව high එකේ තියෙන trend line එක break කරා. මේක තමයි trend line එක. මෙයා break කරලා down වෙනවා නම් ඕකේ. දැන් ඉතින් pump වෙනවා guys BTC. අපිට 100ක් කියලා කියන්නත් බෑ. නිකන් හරි 1 hour chart එකේ ඔයාලට පේනවා pivot point එකට touch කරලා තියෙන මෙතන pivot point එක. ඉතින් තව ටික දුරයි තියෙන්නේ. ඕකේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔයාලට මම අද ඉන්ඩිකේටර් එකක් දෙනවා free ඉන්ඩිකේටර් එකක් ඔයාලට කියලා ගන්න පුළුවන්. මම ඒක ඉන්ට්‍රොඩියුස් කරනවා වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. මම පෙන්නනවා ඉන්ඩිකේටර් එක. 1 day chart එකේ gold එක 1 day chart එකේ මෙන්න මේකයි කතන්දරේ. ඕකේ. ඔයාලට පේනවා මෙතනින් හරියටම trend line එක මෙයා මේක touch කරලා. ඕකේ. high time frame එකේ trend line එක break කරලා. ඕකේ. fair value gap එක මෙතන touch කරලා. ඔක්කොම ස්ටෝරි එක මෙතන තියෙනවා. ඕකේ. දැන් මෙයා ඩම්ප් එකද පම්ප් එකද අපි බලමු කතන්දරේ pivot point එකෙන්. ඔයාලට පේනවා guys මම දුන්න සිග්නල් එකක්. මෙන්න මෙතෙන් දැන් අපි ට්‍රේඩ් එකක් අරන් තියෙනවා ෂෝට් එකකට. ඒකට හේතුව guys මෙන්න මේක මෙයා 4 hour chart එකේ pivot point එක touch කරා. මගේ ඉන්ඩිකේටර් එකෙන් ෂෝට් එකක් දුන්නා. මෙන්න මෙතන හරියටම. ඔයගලන්ට ෂෝට් එකේම යන්න පුළුවන් මෙතන ඉඳන් ෂෝට් එකේ ඉන්නවනම්. ඕකේ. එතන තව නිවුස් එකකුත් තියෙනවා. ඔයාලා මෙතන gold එක buy කරලා තියෙනවා නම් hold කරන් ඉන්න trade එක. ඕකේ. hold කරන් ඉන්න trade එක. සමහරට මෙන්න මෙතන. ඕකේ. මෙයාගේ ඇවිල්ලා තියෙන එක පම්ප් එකක් මේ ඔයාලට පේනවා. මෙහෙම ගිහිල්ලා මෙහෙම. ඕකේ. මෙයා දැන් ඉන්නේ pull back එකක් එන්නේ 4 hour chart එකේ. 1 day chart එක ලස්සනට බලන්න පුළුවන් කතන්දරේ. මෙන්න මේක ඔයාලට පේනවා දැන් මෙතන. ඕකේ. ඔන්න රීටෙස්ට් කරා. මෙතන තියෙනවා zone එක. ඕකේ. buy zone එකක්. ඕකේ. ඔයාලට පුළුවන් මෙතනට එනකන් ඉන්න නැත්නම් අනිත් 1 hour chart එකේ candle එක close වෙනකන් ඉන්න පුළුවන්. zone එක 1 hour chart එකේ 3316 මෙන්න මේ හරිය buy කරන්න බලන් ඉන්න පුළුවන් gold එක. මේ ඉන්නේ pull back එකේ ඉන්නේ. trade එකක් ගන්න පුළුවන් ගන්න ඕන නම් මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහේ limit order එකක් දාලා trade එකක් ගන්න පුළුවන්. මේවා තමයි target. මෙයාගේ target. okay.
ට්‍රේඩ් එකක් ගන්න බලන් ඉන්නවනම් ඕකේ ස්ටොප් ලොස් එක ස්විං ට්‍රේඩ් එකක් දානවා නම් ලොකු ස්ටොප් ලොස් එකක් දාන්න වෙනවා මෙතනටම ඕකේ සමහරවිට මේක බ්‍රේක් කරගෙන ඇවිල්ලා මේක තමයි ඊළඟ බයි zone එක ඕකේ බයි එකකට යන්න පුළුවන් ඔයගොල්ලෝ මෙතන ඉඳන් ෂෝට් කරගෙන ඉන්නවනම් ඒ ෂෝට් එක අල්ලන් ඉන්න ඕකේ හේතුව මම ඔයාලට කිව්වල පිවට් පොයින්ට් එක ටච් කරලා තියෙනවා උඩ ඕකේ පිවට් පොයින්ට් එක ටච් කරලා තියෙනවා මගේ ඉන්ඩිකේටර් ෂෝට් එකකුත් දීලා තියෙනවා මෙතනින් හරියටම ඕකේ මෙතනින් ට්‍රේඩ් එක අරන් ඉන්නවනම් ෂෝට් එකේ ඉන්න මෙයා දැන් අප් වෙනවා මෙතන පම්ප් කරලා මෙන්න මෙතන හරියටම ඕකේ 33යි 15 හරි මේක තමයි ගෝල්ඩ් එක අප්ඩේට් එක අපි යන් ඉන්ඩිකේටර් එකට මෙන්න මේක තමයි ඉන්ඩිකේටර් එක නීරෝ ට්‍රෙන්ඩ් කියලා මෙන්න මෙයාගේ ඕකේ මෙන්න මෙයාගේ හොයන්න ඔයාලට හොයාගන්න බැරි නම් මම මේක කොපි කරලා දාන්න බලන්නම් මේ වීඩියෝ එකේ ඕකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම try කරන්න නැත්නම් ඔයාලා මට මෙසේජ් එකක් දාන්න පුළුවන් ඕකේ ෆ්‍රී ඉන්ඩිකේටර් එක guys සුපර් ඉන්ඩිකේටර් එකක් මෙයා ට්‍රේඩ් කරන්නේ මූවිං ඇවරේජ් වලින් මෙන්න මේක තමයි යාගේ සෙටින් එක ඔයාලා වෙනවා කිසිම සෙටින් එකක් ඕනේ නැහැ ඕකේ ඔයාලට ඕන නම් මේක දාගන්න පුළුවන් ඕන සෙටින් එකක් ඔයාලට පේනවා ඕකේ මූවිං ඇවරේජ් එකෙන් තමයි මෙයා ඕකේ EMA ඕකේ 10 එක සහ ෆාස්ට් එක 10 එක ස්ලෝ එක 21 ඕකේ මේකෙන් තමයි යා ට්‍රේඩ් එක දෙන්නේ ඔයාලට පුළුවන් normal candle වල දාගන්න high කනැෂි ඕන එක වැඩ කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ ඕකේ දැන් ඔයාලට පේනවා මේ ඉන්ඩිකේටර් එක ඕකේ ඉන්ඩිකේටර් එක සුපර් විදියට වැඩ කරනවා ඕකේ ඔයාලට පේනවා EM එක ක්‍රොස් කරාම ඕකේ මෙයා ඩවුන් වෙනවා හරිද සපෝට් එකක් තියාගන්න ඕකේ ඔයාලට ඇවිල්ලා මේකේ ප්‍රොෆිට් එක ගන්න නම් නැත්තම් ෆිබ් එක පාවිච්චි කරන්න ෆිබ් එකෙන් ඔයාලා දන්නවා කොහොමද ප්‍රොෆිට් එක ගන්න කියලා ඕකේ මෙයා හරි ට්‍රේඩ් දෙන්නේ. ඒ කියන්නේ false signal දෙන්නේ නැහැ. ඕකේ. කිසිම false signal එකක් දෙන්නේ නැහැ. ඔයාලට පේනවා මෙතනින් buy කරා මෙතනින් ඒ මේක EM එක cross වුණාම තමයි ආයෙක දෙන්නේ signal එක. ඕකේ. ඒත් එක්කම short එක දීලා තියෙනවා. කිසිම loss එකක් යන්නේ මේ indicator එක. ඔයාලට මම පෙන්නන්නම් මේකේ secret එකක්. ඕකේ. ඔයාලට පේනවා දැන් මේ 4 hour chart එකේ ලස්සනට පේනවා. මෙන්න මේ හරිය. ඔයාලට පේනවද? Bearish reversal confirmation. Okay. Bearish reversal confirmation මෙයා ඒකත් කියනවා 4 hour chart එකේ. Okay. ඒක හින්දා ඔයගොල්ලන් ට්‍රේඩ් කරන්න හරිය ලේසියි. මම ඔයගොල්ලන්ට දෙයක් පෙන්නන්න. ඔයගොල්ලෝ හිතා ගන්න බැරි වෙන දෙයක්. අපි යන් 1 day chart එකට. 1 day chart එකට ගියා BTC එක බලන්න මම කතන්දරයක් පෙන්නන්න. මෙන්න බලන්න guys මෙයා දීලා තියෙන buy signal එක විශ්වාස කරනවද ඔයගොල්ලෝ 82කින් දීලා තියෙන්නේ buy signal එක ඕකේ ඔයාලට පේනවා trend line එක break කරාම BTC එකේ trend line එක break කරාම මෙයා ලස්සනට trade එක දීලා දිනවා trend line වලින් ඔයාලට trade කරනවා නම් මේ indicator එක ගොඩක් වටිනවා හරිද මේ trend line එක break කරලා ඔයාලට පේනවා මෙතනින් මෙයා short එකක් දීලා තිනවා ඒත් එක්කම මෙයා buy එක දීලා තිනවා මෙතනින් ඕකේ ඔයාලට පේනවා මෙන්න මෙතන මම හරිය zoom කරලා පෙන්නන්න පොඩ්ඩක් ඉන්න මෙන්න මෙතන හොඳට බලන්න guys මෙන්න මෙතන හරි ඕකේ EMA cross කරා මෙයා දුන්නා signal එක හැබැයි මේක reprint වෙනවා ඔයාලා trade එක ගන්නවා නම් trade එක confirm කරලා ගන්න signal එකෙන් ඕකේ ඔයාලා බලන්න මේ trade එක හරි 105න් තමයි trade එක අරන් තියෙන්නේ 105න් හරියටම බලන්න මෙයා ඉන්නේ 110යි ඕකේ මේ එක candle එකක් guys 1 day chart එක ඕකේ scalping කරන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඕකේ ඔයාලට පේනවා මේ trade එක කොයිතරම් accurate ද කියලා ඔයාලට පුළුවන් high candle එක දාගන්න high candle දාගත්තොත් මම හිතන්නේ හොඳයි වැඩේ ඒ කියන්නේ ඒක really පේනවා කතන්දරේ high candle බලන්න මෙයා අරන් තියෙන trade guys BTC එකේ super earn trade guys ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේ මෙයා අරන් තියෙන trades okay free indicator එක
use කරන්න පුළුවන් free indicator loss වෙන ප්‍රවණතාවය 90%ක්ම අඩුයි. okay ඔයාලට ඉතින් පේනවා මේ trade okay buy කරලා තියෙනවා. මෙතන sell එක තියෙද කිසි ප්‍රශ්නයක් නැහැ. loss වෙන්නෙම නැහැ. ඔයාලට පේනවා මේ buy එක. ආයෙ මෙතන short tag කරා. okay ඔයාලා fall signal එකක් කියලා හිතනවා නම් මේ short එක මෙයා දුන්න buy එක. හරිද? ඇයි EM එක cross කරා. ඔයාලට දැන් පේනවා BTC මෙයා ඉන්නේ high time frame එකේ අපි හිතුවා මෙයා ඩවුන්ම වෙයි කියලා නෑ guys. මෙයා අප් වෙනවා. okay මෙයා අප් වෙනවා. හරිද? ඔන්න එකයි කතන්දරේ. ඔයාලට පුළුවන් ඕනම time frame එක මම පෙන්නන 15 minute. ඔයාලට පේනවා 15 minute එකේ මෙයා අරන් තියෙන trade එක 15 minute එකේ super trade එකක් guys. 15 minute එකේ හරි clear. මාරාසයි මේ ඉන්ඩිකේටර් ඇත්තම ෆ්‍රී ඉන්ඩිකේටර් එක. okay ඔයාලට පේනවා මේ ඉන්ඩිකේටර් ෆ්‍රී සුපර් earn එකකට යන්න පුළුවන් 15 minute එක. ඔයාලට පේනවා මේ ට්‍රේඩ් කොහොමද අරන් තියන්නේ කියලා guys. okay මම හිතුවා මම වීඩියෝ එකකදී ඔයගලන්ට ඉන්ඩිකේටර් එකකුත් මම ඉන්ට්‍රොඩියුස් කරන්න. okay ඔයාලට පේනවා මේ ට්‍රේඩ් සුපර් ඇකියුරේට් EMA ක්‍රොස් වුණාම තමයි මෙයා ට්‍රේඩ් ගන්න. okay කිසි ප්‍රශ්නයක් නැහැ. බලන්න මේ ෂෝට් එක guys සුපර් ෂෝට් එක. හරිද? ආයෙ මෙතනින් buy එකක් කරන් තියෙනවා. buy නම් buy ම තමයි. ආයෙ මෙතනින් ෂෝට් එකක් දීලා තියෙනවා මේ BTC මම මේ බලන්න. okay BTC 15 minute chart එකේ මෙතනින් හරියටම 104න් ෂෝට් එක දීලා තියෙනවා. ආයෙ දුන්න buy එක. මෙන්න මෙතනින් ඒ buy එක තමයි guys ඔන්න දැන් ගිහිල්ලා තියෙන්නේ. ඔකයි කතන්දරේ. එහෙනම් good luck. අපි නැවත හමු ඊළඟ වීඩියෝ එකේදී BTC full update සහ gold එක update එක. අනිවාර්යෙන් මගේ මේ වීඩියෝ එකට like කරන්න comment කරන්න. BTC තව කීයට යයිද? okay මගේ prediction එක BTC pump වෙනවා guys. okay super pump එකක්. අපි හිතුවා BTC dump වෙයි කියලා. ඒ අපේ high time frame එක trend line break කරවෙන්න. දැන් අපි high time frame එකේ trend line එක break කරා මෙන්න මෙතනින් guys. okay මේක super news එකක්. already මෙතනින් trade එක අරන් තියෙනවා නම් hold කරන් ඉන්න. super earn එකකට යන්න පුළුවන් BTC leverage වැඩි කරගන්න එපා. Telegram channel එකේ මගේ join trend ඔයගලන්ට free update එක දෙනවා super earn එකකට. thank you good luck.